මේ කලාකරු ප්‍රියන්ත සෙනෙවිරත්න. චමත්ස ගොඩක් කාලෙකින්. ඉතින් චමත්ස කොහොම සැපසනීප? අවුලක් නෑ. හොඳින් ඉන්නවා. පහුගිය අවුරුද්දේ ගොඩාක් කලාකරුවෝ දැන් සමුගත්තනේ. ඔව්. ඒක කලාවට ලොකු පාඩුවක්. ඊළඟට ඉතින් ඕගොල්ලෝ තමයි ඉන්නේ. ඈ? සමුගන්නද? නෑ කලාව ඉදිරියට කරගෙන යන්න. ඒක මිසක්. හැබැයි ළඟදි දැක්කේ නෑ මොකකවත්. ඉන්නෝ ඒකක දෙකක. ඈ මොන channel එකේද? හැම channel එකෙන් වගේ ඉන්නවා. ඉන්නවා කිව්වට දැක්කේ නෑනේ. එහෙනම් ඉතින් චමත්ස ටීවී බලන්නේ නැතුව ඇති. බලනවා. බැලුවට පේන එකක් යෑ. ඇයි? S2 අවුල්ද? S2 හොඳයි. ටීවී එක අවුල්. කැඩිලා. හරි. දැන් මේ කලාකරු කොහෙද යන්නේ? මං යනවා දේශනයක් දෙන්න. ඈ කාටද? අපේ පුරුෂාධිපත්‍ය සංගමේ සමාජිකයින්ට. මොකද්ද මාතෘකාව? ගැහණිය. ගැහණිය? හප්පේ හරි අමාරු මාතෘකාවක් නේ. නෑ. ඒ හැටි අමාරුවක් නෑ. නැත්තේ මොකද? ගෑණිය ගැන දේශනයක් කරන්නත් අමාරුයි. ගෑණිය කරන දේශනයක් අහන් ඉන්නත් අමාරුයි. මන් දන්නේ නැද්ද? අපේ ගෑණි මට කොච්චර දේශනා දීලා තිනවද? නෑ ඉතින් දන්න අයට ඒ තරම් අමාරුවක් නෑ. කොහොමද දැනගත්තේ? ඇයි මං කසාද බැඳලා අවුරුදු 20ක් නේ. මට ගෑණි ගැන අවුරුදු 20ක් උනත් කතා කරන්න පුළුවන් බඩු තියෙනවා. දේශනේ පැය කීයද? අපෝ පැය ගාණක් ගන්නෑ. මිනිත්තු 2-3 ඉවරයි. මිනිත්තු 2-3කින් කොහොමද ආලෝ ගෑණි ගැන කතා කරන්නේ? ආපෝ සුළු දෙයක්. මං බැඳලා අවුරුදු 20ක් නේ. හරි කියනවා බලන්න. ගැහණිය ලුණු වගේ. සුදුයි. නැහැ. දිය වෙන සුළුයි. නැහැ. එහෙමනම් බෝතලයකට හරි පොල් කට්ටකට හරි දාලා කට වහලා තියන්න ඕනේ. ගෑණිගේ නෑ. එහෙනම් ගෑණිය ලුණු වගේ. නැතුව මෙලෝ රහක් නෑ. වැඩි වුණොත් කටේ තියන්න බෑ. ඒක තමයි අවුරුද්දේ මුලින්ම අහපු සුපිරිම කතාව. එහෙනම් ඕන් අපි ගියා. සුබ අලුත් අවුරුද්දක් වේවා. මට විතරක් කියලා හරියනවද? අර ලෝකයක් බලාගෙන ඉන්නේ. සුබ අලුත් අවුරුද්දක් වේවා.